අලුත් අවුරුදු නැකැත් සේට්ටුව නව සඳ බැලීම අභිනව චන්ද්‍රවර්ෂය සඳහා මාර්තු මස 30 වන ඉරිදා දිනද අභිනව සූර්ය වර්ෂය සඳහා මැයි මස 1 වන බ්‍රහස්පතින්දා දිනද නව සඳ බැලීම මැනවි. පරණ අවුරුදු සඳහා ස්නානය අප්‍රේල් මස 13 වන ඉරිදා දින දිඹුල් පත්‍යුෂ මිශ්‍රණ අනුගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයේ යෙදී වාසය මෙනවි. අලුත් අවුරුදු උදාව අප්‍රේල් මස 14 වන සඳුදා දින පූර්ව භාග 3:21ට සිංහල අලුත් අවුරුද්ද උදා වෙයි. පුණ්‍ය කාලය අප්‍රේල් මස 13 වන ඉරිදා අපර භාග 8:57 සිට පසු දින එනම් 14 වන සඳුදා පූර්ව භාග 9:45 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 13 වන ඉරිදා අපර භාග 8:57ට පළමුව ආහාර පානගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීමද පුණ්‍ය කාලයේ අපර කොටස එනම් අප්‍රේල් මස 14 වන සඳුදා පූර්ව භාග 3:21 සිට 14 වන සඳුදා පූර්ව භාග 9:45 දක්වා පහත් දැක්වෙන අයුරින් ආහාර පාන පිසීම, වැඩ ඇල්ලීම, ගන්දිනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර විධි ඉටු කිරීම මැනවි. ආහාර පිසීම අප්‍රේල් මස 14 වන සඳුදා පූර්ව භාග 4:04ට තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා කිරිබතක්ද දී කිරි සහ විලඳද පිළියෙල කර ගැනීම මැනවි. වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය අප්‍රේල් මස 14 වන සඳුදා පූර්ව භාග 6:44ට මුතු හා ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය කිරීම මැනවි. හිස තෙල් ගෑම අප්‍රේල් මස 16 වන බදාදා පූර්ව භාග 9:04ට පච්ච වර්ණ හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට කොහොඹ පත්ද, පයට කොළොන් පත්ද තබා කොහොඹ පත්යුෂ මිශ්‍රණ අණු හා තෙල් දගා ස්නානය කිරීම මැනවි. රැකී රක්ෂා සඳහා පිටත්ව යාම අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා දින පූර්ව භාග 9:03ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබතක් හා එළකිරි මිශ්‍ර කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිශාව බලා රැකී රක්ෂාව සඳහා පිටත්ව යෑම මැනවි.